Hello guys, good morning හැමතෙම. ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ආවේ රේඩියොලොජි අපොයින්ට්මන්ට් එකේදී අපි ඉගෙන ගත්ත අනිත් ස්කෑන් ගැන. කලින් වීඩියෝ එකෙන් මම ඔයාලට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් ගැන පෙන්නුවා. ඉතින් එන්න එහෙනම් අද මාත් එක්ක ඉතුරු ස්කෑන් ගැන දැනගමු. ඉතින් එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ තියෙන CT ස්කෑන් කරන මැෂින් එක. මේ විදිහට තමයි patient කෙනෙක්ව CT ස්කෑන් මැෂින් එකේදී තියන්නේ. එතකොට මේ patient පොඩ්ඩක්වත් හෙලවෙන්න බෑ CT ස්කෑන් එක වෙද්දී. මේ ස්කෑන් එකේදී අපේ ඇඟ ඇතුලේ කොටස් ගොඩක් ක්ලියර්ව බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි යූස් කරන්නේ රේඩියේෂන්. ඒ නිසා හැමතිස්සෙම මේ රේඩියේෂන් වලට නිරාවරණය වෙන්න හොඳ නැහැ. ඉතින් මේක කරන්නේ ඇඟ ඇතුලේ ව්‍යුහයන් හොඳට බලා ගන්න ඕන වුණාමයි ඉමර්ජන්සි වලදී විතරයි. අනිත් එක තමයි මේ ස්කෑන් වලදී කිසිම පේන් එකක් දැනෙන්නේ නැහැ. මේ ඉන්නේ අපේ ගෲප් එකේ කට්ටිය. ඉතින් මෙතනදී අපිට CT එකක් කරන්නේ කොහොමද, මොනවද ඉමේජස් ගන්න පුළුවන්ද කියලා දුන්නා. එතකොට මේ තියෙන්නේ CT angiogram එකක්. ඊට අමතරව මේ ගන්න CT වලින් 3D images හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ සර්වත් අපිට ගොඩක් දේවල් ගැන කියලා දුන්නා. මේ තියෙන්නේ අපේ මොලේ ගත්ත CT scan එකක්. ඉතින් මේ වගේ අසාමාන්‍යතා තියෙනවා නම් ඒව හොයාගන්නේ කොහොමද කියලා සර් අපිට කියලා දුන්නා. සමහර වෙලාවට ලේ කැටයක් හිර වෙලා තියෙන්න පුළුවන්. ලේ ගැලීමක් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් දේවල් ගැන අපිට කියලා දුන්නා. ඉතින් මේ තියෙන්නේ අර කලින් කිව්ව විදිහට CT images පාවිච්චි කරලා දාගත්ත Discovery 3D image එක. මේ තියෙන්නේ එතකොට X-ray machine එක. X-ray වලත් රේඩියේෂන් තමයි පාවිච්චි වෙන්නේ. හැබැයි CT වලට වැඩිය ගොඩාක් හානිදායක බව අඩුයි. හැබැයි X-ray එකකදී CT වලදී වගේ අභ්‍යන්තර ව්‍යුහ පැහැදිලිව බලා ගන්න බෑ. මෙතනදී අපිට X-ray එකක් ගන්න කොහොමද? එතකොට මේ මැෂින් එකෙන් X-ray image එකක් හැදෙන්නේ කොහොමද කියලා දුන්නා. ඊට පස්සේ අපිට X-ray වලිනුත් ලෙඩ රෝග හඳුනා ගන්න විදිහ කියලා දුන්නා. normal X-ray එකක් කොහොමද, රෝගවලදී හඳුනා ගැනීමේ ලක්ෂණ මොනවද කියලා අපිට කියලා දුන්නා. ඉතින් ඔය විදිහට අපි රේඩියොලොජි අපොයින්ට්මන්ට් එකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. එහෙනම් දැන් බලමු අපි ඒ වීක් එකේ ලෙක්චර්ස් වලදී මොනවද කරේ කියලා. ඉතින් මුල්ම දවසේ අපිට තිබ්බේ ගෲප් වර්ක් එකක්. ඒක තිබ්බේ පැතොෆිසියොලොජි ඩිපාර්ට්මන්ට් එකේ 4th ෆ්ලෝර් එකේ. ඉතින් මෙතෙන්ට ලැබුණ එක හරිම ලස්සනට පේනවා. මෙන්න මෙතනදි තමයි දැක්කේ රාජාලයේගේ කූඩුවකුත් තියෙනවා. මම නම් කවදාවත් කලින් දැකලා තිබ්බේ නෑ. ඉතින් මේ තියෙන්නේ අපේ ෆැකල්ටි එක උඩට පේන විදිහ. ඒත් එක්කම මේ ඉන්නේ අපේ ගෲප් එකේ කට්ටිය. ඊළඟ දවසේ අපිට තිබ්බ ප්‍රසන්ටේෂන් එකක් කරන්න. කට්ටියම එකතු වෙලා ප්‍රසන්ටේෂන් එකකුත් හදලා එක පාර්ට්ස් කට්ටිය බෙදාගෙන ප්‍රසන්ට් කළා. හැබැයි මම ප්‍රසන්ට් කරන වෙලාවේ වීඩියෝ එකක් ගන්න නම් බැරි වුණා.
ඊට පස්සේ දවසේ අපිට ලෙක්චර්ස් තිබ්බා. අමතරව මේ සතියේම තව අපිට ඔස්පි එකක් කරන්න තිබ්බා සර්ජරි අපොයින්ට්මන්ට් එකේ. ඉතින් ඒකට ඕන කරන ඒවා තමයි මේ පාඩම් කර කර ඉන්නේ. ඔස්පි කියන්නේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකක්. ඉතින් මෙතන තමයි අපිට ඔස්පි එක තිබ්බේ. ඊළඟ දවසේ අපිට තිබ්බේ ඇසෙස්මන්ට් එකක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ වීක් එකේ රේඩියොලොජි අපොයින්ට්මන්ට් එකේ ලෙක්චර්ස් වලයි වැඩ වුනේ. ඉතින් මේ තියෙන්නේ ඒ අපොයින්ට්මන්ට් එකට අපි දුන්න thank you card එක. ඉතින් හැම අපොයින්ට්මන්ට් එකකටම වගේ අපි thank you cards දෙනවා අපේ සර්ලටයි මැඩම්ලටයි. පොඩි ට්‍රීට් එකකුත් එක්ක. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් වලට ඔයාලා කැමති නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන් යන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. එතකන් channel එක subscribe කරලා තියාගන්න. bye bye.